1977 මැතිවරණයෙන් 6න් 5ක බලයක් ලබාගෙන බලයට පත්ව 1946 එක්සත් ජාතික පක්ෂයේ සමාරම්භකාර මුණට නැවත පිවිසෙමින් ජාතික සංහිඳියාව හා ආගමික එකමුතුව අභිප්‍රාය කොටගෙන ජේ.ආර්. ජයවර්ධන මහතා තම නායකත්ව ගමන ආරම්භනවා. ජූනියස් රිචඩ් ජයවර්ධන වන මම ශ්‍රී ලංකා ජනරජයට පවතන වන බවටද පක්ෂපාත වන බවටද ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට අයත් සියලු කාර්යයන් සහ කර්තව්‍යයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා නීතියට අනුකූලව ඉටු කරන බවටද ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රතිඥා දෙමි. 1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දෙන ඔහු ඒ තුළින් වෙළඳාම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට ගෙන යනවා. එපමණක් නොව ශ්‍රී ලංකාව පුළුල් ලෙස ලෝකයට විවෘත කරනු ලබනවා. එම නිසා යෝධ ආර්ථික වෙනසක් සීග්‍රයෙන් රට තුළ ඇති වෙනවා.